ඔයා Airbnb එකක් පටන් ගන්න ලක්ෂ 30ක් 40ක් වියදම් කරලා ලොකු කොන්ක්‍රීට් කාමරයක් හදන්න හිතාගෙන ඉන්න කෙනෙක්ද? එහෙමනම් පොඩ්ඩක් ආපහු හිතලා බලන්න ඒ සල්ලි වලින් ඔයාට Airbnb දෙකක් හදන්න පුළුවන් කියලා මම ඔයාලට කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? එතකොට දැන් ලංකාවේ සාමාන්‍ය කොන්ක්‍රීට් ගොඩනැගිල්ලක් හදන්න වර්ග අඩියකට රුපියල් 15,000න් එහා යනවා. එතකොට ඒ පොඩි කාමරයක් හදන්නත් ලොකු ගාණක් යනවා. එතකොට හැමෝම මේ විදියට සදාකල් තියෙන්නේ කියලා කොන්ක්‍රීට් වලින් හොටෙල් එකක් හරි රූම් එකක් හරි හදලා ඒ විදියට කරන් යනකොට වැඩ ටික අපිට පුළුවන් පොඩ්ඩක් වෙනස් විදියට හිතන්න. ඒ කියන්නේ අපිට පුළුවන් ඒ ෆ්‍රේම් කබාන එකට යන්න. එහෙමත් නැත්නම් මිනිමලිස්ට් ස්ටීල් ෆ්‍රේම් වලින් හදපු ස්ට්‍රක්චර් එකකින් යන්න. එතකොට මේ වගේ බිත්ති වලට යන වියදම හුඟක් අඩුයි. ඒ වගේම මේ ඩිසයින් සංචාරකයෝ අතර හුඟක් ජනප්‍රියයි. මොකද Airbnb එකෙන් මිනිස්සු බුක් කරන්නේ එයාලට හොටෙල් එක එක්ස්පීරියන්ස් එකක් ගන්න ඕනි හින්දා නෙමෙයි. එයාලා එතනින් එහාට ගිහිල්ලා වෙන විදිහේ එක්ස්පීරියන්ස් තමයි එයාලා බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි හිතමුකෝ දැන් රිටර්න් ඔන් ඉන්වෙස්ට්මන්ට් එක කොන්ක්‍රීට් කාමරයක් හදන්න යන වියදමෙන් ඔයාට ඒ ෆ්‍රේම් සාමාන්‍ය කබානා දෙක තුනක් හදන්න පුළුවන්. ඒ ඉතුරු සල්ලි වලින් ඔයාලට ලස්සන ගාඩන් එකක් හදන්න පුළුවන්. පූල් එකක් ඇඩ් කරන්න පුළුවන්. එතකොට Airbnb එකේදී කොන්ක්‍රීට් රූම් එකකට වඩා මේ විදිය නේචර් ටයිප් කැබින් එකකට එහෙම නැත්නම් ඒ ෆ්‍රේම් කබානා එකකට තියෙන ඉල්ලුම වැඩි. එතකොට ඔයා බලන්න ඕනි ඔයාටත් මේ වගේ අඩු වියදමෙන් හැබැයි හයි ප්‍රොෆිට් Airbnb එකක් හදාගන්න පුළුවන්කම තියෙද්දි ඇයි ඔයා අර විදිය කොන්ක්‍රීට් පුරවපු වැඩි ගාණක් යට කරලා ඉවර වෙලා ඒ විදිය තැනක් හදන්නේ. ඒ කියන්නේ හොටෙල් එකක් කියන එක හැමතැනම තියෙනවා. හැබැයි Airbnb එකේදී අපි එක්ස්පීරියන්ස් එකක් තමයි නිතරම සෙල් කරන්නේ.